අයිබුවන් අපි අද ඇවිල්ලා ඉන්නේ මාතලේ මඩවල ආන්දාවලට. ආන්දාවල තරුණයෙක් හදලා තියෙන හරි අපූර්ව ට්‍රැක්ටරයක්. ඒක හදලා තියෙන්නේ රෝද දෙකේ ට්‍රැක්ටර් එක රෝද හතරක් කරලා. ගොඩ මඩ දෙකටම එකයි. ඒ ගොඩ මඩ දෙකටම එක ට්‍රැක්ටරේ හොයාගෙන තමයි අපි ආන්දාවලට ආවේ. මෙතනින් පස්සේ ඔබ දකින්නේ මේ අපූර්ව ට්‍රැක්ටරේ. රේ විජේවර්ධන මහත්තයාලු ට්‍රැක්ටරේ හදුවා කියන්නේ. එතුමා ඒක ලංකාවේ ප්‍රධානියෙකුට පෙන්නුවට පස්සේ කිව්වලු මේ රටේ ඒක හරියන්නේ නැහැ. ඕන තරම් හරක් ඉන්නවා කියලා. ඒ වගේ හරක් වගේ පාලකයෝ අපේ රටේ හිටියා. අදත් ඉන්නවා. කමක් නැහැ. එහෙම ඉද්දිම ඒ ට්‍රැක්ටරෙම ආපහු පිටරටවල වලින් හදලා ලංකාවට එනවා. හැබැයි මේ විශේෂත්වය තමයි ඒ රෝද දෙකේ ට්‍රැක්ටරේ ආපහු රෝද හතරක් කරලා අපේ ලංකාවේ තරුණෙක් පදිනවා. ඒක තමයි අවශ්‍යතාවය. නව නිර්මාණයක් කොහොමද බිහි වෙන්නේ? අවශ්‍යතාවය මත. ඔයාගේ නම මොකද්ද? සහ ඇයි මේක හැදුවේ? මගේ නම සුසන්ත කුමාර ජයසිංහ. මම මේක හැදුවේ මට මෙහෙ දුෂ්කරයි. ඉතින් මේ ලොකු ට්‍රැක්ටර් තියෙනවනේ. ඒවා එහෙම මෙහෙ මේ නියරවල් වලින් එහෙම බස්සන්න බෑ කුඹුරු වල. ඉතින් දැන් අපේ පොඩි ට්‍රැක්ටර් තියෙනවනේ අත් ට්‍රැක්ටර්. ඒ අත් ට්‍රැක්ටර් වලින් තමයි ගොඩක් මේ ගොවි මහතුරු හාන්නේ කරගන්නේ. ඉතින් දැන් මේ අත් ට්‍රැක්ටර් වලින් හානකොට මේ සරපයෝ එහෙම හම්බෙනවා. එතකොට ඇඟපතට අමාරුයි. තෙහෙට්ටුයි හවසට. ඒ නිසා ඒක මග හැරව ගන්න කියලා මට නිකන් අර දවසක් හාලා මේ ගෙදර ඇවිල්ලා ඉඳගෙන ඉන්නකොට මට හිතුණා මේ ට්‍රැක්ටරෙන් රෝද තව දෙකක් ඉස්සරහට දාලා ස්ටීරියන් වීල් එකක් වගේ හදලා පහසුවෙන් වැඩක් කරගන්න පුළුවන් වෙයිද කියලා හිතුණා නිකන්. ඒ හිතලා ඒ ට්‍රැක්ටරේට හයි කරලා බලන්න හදනකොට ඒක පොඩි. ඒකේ අර එන්ජින් ධාරිතාවය වගේ ඒවා මදි. මේකේ එන්ජින් ධාරිතාව කීයද? මේකේ එන්ජින් ධාරිතාව හෝස් පවර් 12. ඉතින් මේ වාගේ ලොකු මැෂින් එකක් තියාගත්තොත් මේ වැඩේට පහසු වෙයි කියලා හිතලා මම මැෂින් එකක් ගත්තා. අරගෙන ඉතින් ඔය ඉන්න ගමන් ටික මේ කඩවල් වලින් පරණ යකඩ බඩු කඩවල් වලින් කම්බි කෑලි ගෙනල්ලා යකඩ බඩු ගෙනල්ලා කඩෙමුත් අලුතෙමුත් සමහර ඒවා අරගෙන මම ඉතින් මේක නිෂ්පාදනයක් විදිහට කරගෙන ආවා. දැනට පරිස්සන මට්ටමේ තමයි තියෙන්නේ. තාම වැඩ ඉවර නැහැ. නමුත් මේ මිනිහෙකුට නැගලා යන්න පුළුවන් විදිහට තත්වයකට ගෙනල්ලා තියෙනවා. එතකොට මේක දැන් හදන්න වියදම කීයක් විතර ගින් තියෙනවද? දැනට නම් ලක්ෂ 3.5ක් විතර වියදම් වෙලා තියෙනවා. එතකොට ගොඩම පාවිච්චි කරලා තියෙන පරණ බඩු. පරණ බඩු ගොඩක්ම පරණ බඩු තමයි දාලා තියෙන්නේ. යකඩ ගණන් නැත්තම් මේක මීට වැඩි අඩුවෙන් හදන්න පුළුවන්ද? යකඩ ගණන් නැත්තම් සාමාන්‍යයෙන් ඊට වඩා අඩු ගාණකින් කරගන්න පුළුවන්. ඔයාගේ බලාපොරොත්තුව මොකද්ද මේක සම්බන්ධව? දැනට ඉතින් මගේ බලාපොරොත්තුව මට රජයෙන් මේකට දැන් අපිට නිකං කාටවත් ඉල්ලුවට හදලා දෙන්න බෑනේ වාහනයක්. ඒවට නීතියානුකූල ලියකියවිලි තියෙනවනේ. ඉතින් දැන් රජයේ පැත්තෙන් මට ඒ වගේ නීතියානුකූල ලියවිල්ලක් මේ ලබා දෙනවා නම් හොඳයි. මේක පරීක්ෂා කරලා මේකේ අඩුපාඩු පෙන්නලා දීලා එතකොට මට මීට වඩා ප්‍රමිතියට වාහනයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. මේකේ තාක්ෂණික පැත්ත මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේකේ එන්ජින් එක නම් ඉතින් පිටරටින් එන එකන්නේ. ලංකාවේ ඉතුරු යකඩ බඩු වගේ දේවල් ලංකාවේ ඒවා තමයි යොදාගෙන තියෙන්නේ. නමුත් දැන් මේ ලංකාවෙන්ම අපිට මේ රෝද එතකොට රිම් එන්ජින් එකයි ගියර් බොක්ස් එකයි දැනට ලංකාවේ කරන්න අමාරුයිනේ. ඉතින් ඒ දෙක ඇර අනිත් සියලුම දේවල් ලංකාවේ තියෙන බඩු වලින් කරගන්න හැකියාවක් තියෙනවා. මේ අලුතෙන් තව නිෂ්පාදනයක් කරන්න මට උදව් කරොත්. මේක සම්බන්ධව සුසන්තට තියෙන පළපුරුද්ද මොකද්ද? ඇත්තටම මම දැන් මේ මගේ වෘත්තීය විදිහට කරන්නේ මම පෙදරේරු. නමුත් මේ දැන් පෙදරේරු වැඩ හැමදාම නෑනේ. අනික මේ කොරෝනා කාලේ එහෙම මේ ගොඩාක් ගෙදර තමයි හිටියේ. ඒ ගෙදර ඉන්නකොට නිකන් ඉන්න බෑනේ. ඒ නිසා ඒ කාලේ තමයි මේක ඔළුවට ආවෙමයි. පෙදරේරු වෘත්තියේ යෙදෙන ගමන් ඇයි මේ වගේ දෙයක් හදන්න හිතුනේ? සහ මේකේ තාක්ෂණික පැත්ත කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? පෙදරේරු වැඩ කරන ගමන් හැමදාම ඒ වැඩ නෑනේ. නැති කාලෙට ගෙදර ඉන්නේ. ඉතින් ඒ ඉන්න දවස් වලට මම නිකන් ඉන්නේ මොනවා හරි අත්හදා බලීම් වාගේ කරනවා. ඉතින් ඒ වාගේ එක්ක මේ නිමාවක් තමයි මේ ලබාගෙන තියෙන්නේ. වෙන නිර්මාණ හදලා තියෙනවා. මීට කලින් පොඩි ඔය ආයුධ ඒ කියන්නේ කඩෙන් ගන්න ඕන ආයුධ වාගේ දේවල් මේ පොඩි ඒවා හදලා තියෙනවා. මේක තමයි ඉතින් මගේ පළවෙනි ලොකුම නිර්මාණය. ඊට පස්සේ මට කියන්න මෙතනින් එහා ඔයාගේ මොනවද තියෙන බලාපොරොත්තු?
ඇත්තටම ඉදිරියට මම බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධව මේ මට රජයේ මොකක් ඒ කියන්නේ අර පේටන්ට් බලපත්‍රය වගේ බලපත්‍රයක් ලබා ගන්න රජයෙන් ජනාධිපතිතුමා හරි මැදිහත් වෙලා ලොකු උදව්වක් කරනවා නම් ලොකු උදව්වක් මට ඒක මේ මට මොකුත් ආධාර එපා රජයෙන්. මට පුළුවන් විදිහට මම දැන් ඒක වැඩේ කරගන්න කවුරු හරි දැන් ඉල්ලුවොත් එහෙම එයාගේ මුදලක් ලබාගෙන මට වැඩේ මේ හදලා දීලා මේක මේ ඉතුරු මුදල් ටික වැඩේ ඉවරනාට පස්සේ ලබා ගන්න විදිහට මම ඒක කරගෙන යනවා. මම රජයට බරක් වෙන්න කැමති නැහැ. රජයත් අමාරුවෙන් ගෙනියන්නේ. ඒ නිසා රජයට බරක් වෙන්න කැමති නැහැ. නමුත් අර මේ මට මොකක් හරි මේක මේ විකුණා ගන්න මේ බලපත්‍රයක් ලබා ගන්න ඒකට උදව් කරනවා නම් මට ලොකු උදව්වක් ඒක. මේක ඔබ නිෂ්පාදනය කළේ කවුරු වෙනුවෙන්ද? මේක ඇත්තටම නිෂ්පාදනය කරේ ගම් වල ඉන්න අසරණ ගොවි මහතුන් වෙනුවෙන්. ඒ කියන්නේ ලොකු මුදලක් දීලා ලොකු වාහනයක් ගන්න තරම් තත්වයක දැන් නෑනේ ගොවි මහතුරු උනත් ඒ කට්ටියත් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඉතින් මේ වගේ එකක් සාමාන්‍යයෙන් උපරිම අඩු මුදලකින් හදාගන්න පුළුවන් විදිහට කරගත්තොත් ඒ ගොවි මහතුරුන්ට තමයි මේකේ ලොකුම ලාභයක් ඇති වෙන්නේ. රීකන්ඩිෂන් බඩු දාලා තවත් ගොවි මහත්තයෙකුට මේ වගේ නිර්මාණයක් කරලා දෙන්න පුළුවන්ද? දැනට ඇත්තටම මට මේකට ලස්ස 3මාරක් විතර ගිහින් තියෙනවා. තව පොඩි ගාණක් වැඩි වෙයි. ඒ ගාණ මට කියන්න බෑ මොකද වෙළඳ පොලේ බඩු මිල එක දවස් වලට වෙනස් වෙන නිසා. ඉතින් උපරිම අඩු මුදලකින් හදලා දෙන්න මම උත්සාහ කරනවා මට අවසරය ලැබුණොත්. මේ නිර්මාණය තවත් සංවර්ධනය කරන්න ඔබ මොකද්ද අරන් තියෙන ක්‍රියාමාර්ග? ඇත්තටම දැනට මේක පණ ගන්වන්නේ අතින් කරකවලා. එතකොට අතින් කරකවන එක හැමෝටමත් කරගන්න අමාරුයි. ඉතින් මම ඉස්සරහට මේ ස්ටාර්ට් මෝටරයක් තියලා යතුරෙන් ස්ටාර්ට් කරන්න පුළුවන් විදිහට හදන්න ඒකත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට මේ දැනට දාලා තියෙන්නේ මම එන රෝදම පිටිපස්සට මෙතෙන්ද. ඒකටත් ලොකු රෝද දෙකක් දාලා ට්‍රැක්ටරේ පෙනුම සහ ලස්සන නිමාවක් ගන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඊට අමතරව ඉතින් අර කොකු මේ පිටිපස්සට කොකු නගුලක් හයි කරලා රොටරියයි ඒ ඩිස් එකයි අර වල් කපන ස්ලෑසරෙයි ඒ ටිකත් හයි ගස්සලා ඉස්සරහට කුල්ලක් හයි කරලා කොහුබත් එක්ක අහු කරන්න වාගේ දේවල් වලටත් ප්‍රයෝජනක් වෙන බහුකාර්ය මැෂින් එකක් නිර්මාණය කරගන්න තමයි අදහස මේකෙන්. ලොකු දෙයක් කරගන්න. එතකොට කුඹුරු සම්බන්ධව මේකේ තියෙන පහසුකම් මොකද්ද? කුඹුරු සම්බන්ධ කියන්නේ මම මේක විශේෂයෙන් හැදුවේ අපේ කුඹුරු හා ගන්න තමයි. මේ කුඹුරු හානකොට දැන් මේකේ බරත් සාමාන්‍යයෙන් මහා ලොකු ට්‍රැක්ටරයක් වාගේ බරකුත් නැහැ අඩුයි. ඒ හින්දා මේ පහසුවෙන් ඒ වැඩ කටයුතු කරගන්න හැකියාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මෙහි තියෙන හෙල්මැලි කුඹුරුනේ. මේකේ ප්‍රායෝගිකත්වය කොහොමද හෙල්මැලි කුඹුරු වලට? ඇත්තටම ඒකට මම හිතාන ඉන්නේ දැනට ඉනිමකක් වාගේ දෙකක් හදලා ඒ ඉනිමන් දෙක හරහා පල්ලෙහායින් තියෙන ලියද්දට වාහනේ බස්ස ගන්න තමයි හිතාන ඉන්නේ ඒ විදිහට කරගන්න. මේකේ තිරිංග පද්ධතිය කොහොමද? තිරිංග පද්ධතිය දැනට මේකේ ගියර් බොක්ස් එකේ බ්‍රේක් තමයි තියෙන්නේ. නමුත් දැන් මට අර බලපත්‍රය ලැබිලා ඒ වගේ දෙයක් මොකක් හරි නීතියානුකූල බවක් තිබ්බොත් මම රෝද හතරටම බ්‍රේක් සිස්ටම් එකක් හරි ගස්සලා කිසිම අනතුරක් නොවන විදිහට නිෂ්පාදනයක් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකේ රෝද සයිස් කොහොමද? රෝද සයිස් ඉස්සරහා රෝදේ තියෙන්නේ 500යි 12 ටයර් එක. පිටිපස්සට 750යි 16 වාගේ ටයර් එකක් තමයි රිම් එකත් එක්ක එන්නේ. දැනට තියෙන්නේ 600යි 12 අර මේ ට්‍රැක්ටරේට එන රෝදේ තමයි දාලා තියෙන්නේ. කොහොමද පවුලේ අයගෙන් මේකට ලැබෙන සහයෝගය? පවුලේ අයගෙන් ඇත්තටම ගෙදර බිරිඳ ඉන්නවා. එයා වැඩ කැමති නෑ මේ යකඩ වැඩවලට. නමුත් ඉතින් මේක මේ හදනකොට මුල් කාලේ යකඩ ගොඩ ගේනවා යකඩ බඩු කඩවල් වලින් ගේනවා එක ප්‍රශ්න දැම්මා. නමුත් මේ නිර්මාණය දැක්කට පස්සේ එයාට ගොඩක් සතුටුයි කියලා මේ දැන් ගොඩක් සන්තෝෂෙන් තමයි ඉන්නේ එයා. කී දෙනෙක් කතා කරලා තියෙනවද මේ සම්බන්ධව? ඇත්තටම මම මේක මේ Facebook එකට නිකන් දැම්මේ මේ නිකන් එහෙම ප්‍රසිද්ධියක් ගන්න නෙමෙයි. නමුත් දැනට 2500 3000ක විතර කට්ටියක් මට කෝල් කරලා සුබපතලා මැසේජ් ඒවල එහෙම තියෙනවා. ඒකෙන් කී දෙනෙක් ට්‍රැක්ටරයක් හදාගන්න කැමතිද? ඒකෙන් 175ක් විතර මේ වාහනේට කැමතියි. හරි ආසයි දැක්කහම ලස්සනයි කියලා. ඉතින් තව අලුත් දේව මේ එකතු කරලා මේ නව නිර්මාණයක් විදිහට ලස්සන ප්‍රමිතියට හදලා අපිටත් ලබා ගන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා ජය වේවා කියලා ගොඩක් කට්ටිය කියලා තියෙනවා. අන්තිම වශයෙන් මොනවද කියන්න තියෙන්නේ? අන්තිම වශයෙන් මට කියන්න තියෙන්නේ ඇත්තටම අර මැසේජ් එවලා සුබපතලා තියෙන ඒ 2500 3000 අතරින් 4 දෙනෙක් විතර ඔය හිරේට දායි මේක හැදුවා හින්දා හිරේ යන්න වෙයි කියලා එහෙම නිකන් අපහාසාත්මක දේවල් කරලා කියලා තියෙනවා.
නමුත් මේ මං ඒ හැමෝටම මේ ස්තුති වෙනවා මොන දේ කිව්වත්. මම කියන්නේ දැන් මේ කෘෂිකාර්මාන්තය සඳහා මේක වැඩි දියුණු කරගන්නනේ මම මේක මේ නිෂ්පාදනය කරේ ගොවි මහතුරුන්ගේ ප්‍රයෝජනය සඳහා. ඉතින් මං කියන්නේ ඒ කියන කට්ටියටත් මේකේ මේ මොකක් හරි ආයුධයක් හදලා නව ඒ කියන්නේ අලුත් දෙයක් හදලා මේ ලංකාවට ඉදිරිපත් කරලා මේ ලංකාවේ ගොවියන්ට ශක්තියක් වෙලා මේ අපේ රට මේ වැටිලා තියෙන උගුලෙමුත් ටිකක් බේර ගන්න උදව්වක් දෙන්න කියලා තමයි මම කියන්නේ ගොඩක්ම. දැන් අපි බැනලා වැඩක් නැහැ මේ ඉදලක් කොස්සක් හරි හදලා මේ රට ගොඩ ගන්න බලමු කියන එක තමයි මම ඒ අපහාසයෙන් කතා කරපු මැසේජ් එකපු කට්ටියට කියන්න තියෙන්නේ. තරහක් නැහැ කායෙත් එක්කවත්. මේක මේ ස්ටීරියන් එක මොන වාහනයකින්ද ගත්තේ? ඇත්තටම මේ ස්ටීරියන් එක පරණ කාර් එකකින් හොයාගත්තු එකක්. මේ මට විශේෂයෙන් කියන්න ඕන මේ වාහනේ හදනකොට මම දන්නේ මේ දැන් අපි අලුත් දෙයක් හදපුවාම මේක අපේ කියලානේ කියන්නේ. නමුත් මන් දන්නේ මේ අර තියෙන මැෂින් මේ ස්ටීරියන් රෝද ඒවා පිට රටින් ගෙනල්ලා හයි කරන්න බෑ කියලා මන් දන්නේ. එතකොට මේක මේඩ් කියලා වැටෙන්නේ නැහනේ. නමුත් මේ දැන් මං ආයෙ අලුතෙන් හැදුවොත් අපේ කම්පැනි තියෙනවනේ ලංකාවේ ඕන තරම් මේ ටයර් නිෂ්පාදනය කරනවා රිම් හදනවා. ඒ වාගේ එකට දීලා ඉවරලා ඒ කට්ටියටත් රැකියාවක් ලැබෙන විදිහට බිස්නස් එකක් ලැබෙන විදිහට මේ වැඩ කටයුතු කරගෙන යන්න මින් ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා. වෙන රටක කෑලි ගොඩක්ම අඩුවෙන් සම්බන්ධ කරගෙන අපේ රටේ වැඩියෙන් සම්බන්ධ කරගෙන කරගන්න. මේ බැටරිය තියලා බැටරිය හරහා වයරින් ලයින් එකක් කරලා මේ යතුරෙන් තමයි මෙහෙම ස්ටාර්ට් මේ කියන්නේ ලයිට් එකටයි හෝන් එකටයි බ්‍රේක් ලයිට් වලටයි මේ යතුර ඔන් කරලා තමයි මේව වැඩ කරන්නේ. එතකොට හෝන් එකත් හදලා තියෙනවා දැනට. ඉතින් මේ මෙතන තියෙනවා ඇක්සලරේටර් එක කකුලෙන් පා ගන්න. මෙතන තියෙනවා බ්‍රේක් එක. මෙතන තියෙනවා ක්ලච් එක. එතකොට ඒ ටික එතන හදලා තියෙනවා. ආයේ මේ දැන් මේ ස්ටීරියන් වීල් එකෙන් කරකනකොට රවුමෙන් තමයි කැරකිලා එන්නේ ඉස්සරහා රෝද දෙක. දැන් මේකෙන් එකක් පාගපුවාම මේක පාගපුවාම මේ රෝදේ ලොක් වෙච්චාම එක තැන හරව ගන්න පුළුවන් පහසුවෙන්ම. මේකේ ගියර් සිස්ටම් එක කොහොමද හදලා තියෙන්නේ? ගියර් සිස්ටම් එක මම හිතලා තමයි හැදුවේ. දැන් මෙතන තියෙනවා හයි ලෝ කියලා. ඒක හයි ලෝ එක මෙතනින් හදලා තියෙනවා. මේ පැත්තට මේ ලිවර් එක මේ පැත්තට දාපුවාම ෆස්ට් එක ඊට පස්සේ මේ පැත්තට දාපුවාම රිවර්ස් එක. ඊට පස්සේ මෙතන මේ ලිවර් එක මෙහෙට දාලා මේක මෙහෙට දාලා මේක මෙහෙට මේ පැත්තට දාපුවාම 2 මේ පැත්තට දාපුවාම 3. ඒ විදිහට හදලා තියෙනවා. බැටරිය ඉන්නේ මෙතෙන්ද? බැටරිය දැනට මෙතන තියලා තියෙන්නේ. දැන් මම බැටරිය මෙතන ඉඩ ඇතුව මේ ඉඩ තියෙනවා. ඉඩ ඇතුව සවි කරලා අර ඕල්ටර්නේටර් එකක් දාලා බැටරිය charge කරලා ස්ටාර්ට් මෝටර් එකක් ඉස්සරහට තියලා ඒ ටික කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් මට කියන්න මේක ඉතුරු වැඩ කොටස කොහොමද වෙන්නේ කියලා. මෙතනින් ස්ටාර්ට් වෙනවා. මෙතන ඇතුලේ හෝන් එක එහෙම හයි කරලා තියෙනවා. ලයිට් හයි කරලා තියෙනවා. දැන් අර මේ පැත්තේ තමයි හිතාන ඉන්නේ මෙතෙන්ට අර රින් වීල් එකක් දාලා ස්ටාර්ට් මෝටරේ හයි කරලා යතුරෙන් ස්ටාර්ට් කරගන්න. පහසුවෙන්ම ස්ටාර්ට් කරගන්න. එතකොට ලෑන්ඩ් මාස්ටර් වගේ කරකවන්න ඕනේ නැද්ද? එතකොට ලෑන්ඩ් මාස්ටර් වගේ කරකන්න ඕනේ නැහැ. මේ යතුර දාපු ගමන් අර වෙන ලොකු වාහන වාගේ යතුරෙන්ම ස්ටාර්ට් කරගන්න. රෝදා වලට ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු? රෝදා වලට දැනට මේ රෝදේ මෙහෙමම තමයි. මෙතන දැන් මේකට ආපුම රෝදේනේ තියෙන්නේ. එතකොට මේ දැන් වෙන රෝදයක් දාගන්න මං ඉඩ තියලා තියෙනවා මෙතන. ලොකු රෝදයක්. ඒ ලොකු රෝදේ දාපුවම මේකේ ලොකු පෙනුමකුත් එනවා ලස්සන නිමාවකුත් එක්ක ලොකු පෙනුමක් එනවා. මේ බෙල්ට් එක යන එක තමයි මේ ඔයා ඔව් බෙල්ට් එක යන එක ආරස්සාවට කවර් කරලා තියෙන්නේ. නැත්නම් ඕක පැටලුනොත් එහෙම අනතුරක් හරි වෙනවනේ. ඒ නිසා ඒකත් කවර් කරලා තියෙන්නේ. සාමාන්‍ය ලෑන්ඩ් මාස්ටර් එන්ජින් එකක් නේද මේක? ඔව් සාමාන්‍ය ලෑන්ඩ් මාස්ටර් එන්ජින් එකක්. එතකොට ඒක හෝස් පවර් කීයද? හෝස් පවර් 12 තමයි එන්ජින් එක. ඒවා එහෙම තිබුණේ වද නැත්නම් පස්සේ මේක එන්ජින් එකටම එන සයිලන්සරේ තියෙන්නේ. මෙතනින් උඩ කොටස මම නිර්මාණය කරපු එකක්. මේ කඩෙන් බට ගෙනල්ලා. මේකද ඩීසල් නේ? ඔව් ඩීසල්. ඒක මේක කොච්චර මේ ප්‍රමාණයක් වැඩ කරන්න පුළුවන්ද කිලෝමීටර්? ඒ කියන්නේ පාරේ යනවා නම් කිලෝමීටර් කොහොම හරි ලීටරයකින් කිලෝමීටර් 70ක් විතර සාමාන්‍යයෙන් යන්න පුළුවන් වෙයි. අක්කරයක් කොච්චර ඉක්මනට හාන්න පුළුවන්ද? අක්කරයක් හාන්න දැනට මං හිතාන ඉන්න විදිහට දැන් තාම මේ පරීක්ෂණ කරලා නැහැ හාලා. නමුත් දැන් මේ ට්‍රැක්ටරේ ස්පීඩ් එකයි වෙන එක්කුත් එක්ක බලද්දී විනාඩි 40කින් විතර හාන්න පුළුවන් වෙයි අක්කරේ.
ඒක අර හෝස් පවර් ගාන වැඩි කරලා ලොකු එන්ජින් එකක් තියාගත්තාම ඒ ස්පීඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට පුංචි පවුලට දරන්න පුළුවන් මුදලකට මේ තරුණයා මේ ට්‍රැක්ටරේ හදයි. එකම එක උදව්වයි අවශ්‍ය. වගකියයුතු ටීවී ෂෝ ප්‍රදර්ශන සහ රේඩියෝ ෂෝ වලට වැය කරන කාලේ මෙන්න මේ වගේ තරුණයන්ට උදව් කරා නම් අද මීට වැඩිය මේ වගේ දේවල් දියුණු වෙලා. කකුලෙන් අදින්න එපා. බනින්නත් එපා. මේක හරි ශාස්ත්‍රීය ගමක්. හැබැයි අලියන්ගෙන්, ඌරන්ගෙන්, වනසත්තුන්ගෙන්, රිලවුන්ගෙන් ගොඩාක් කරදර තියෙන හරි ශාස්ත්‍රීය ගමක්. ඉතින් මෙහෙම ගමක මෙච්චර දුෂ්කරතා මැද්දේ මාතලේ කියන්නේ පිට මිනිස්සු හිතන් ඉන්නේ ඊටාම ශාස්ත්‍රීය සහ මේ පහසුකම් තියෙන පළාතක් කියලා. මාතලේ එහෙම නැහැ. මාතලේ අන්ත අසරණ දුගී දුප්පත් මිනිස්සු වැඩිපුරම ඉන්න කලාපයක්. පුංචි මුදලකට තමන්ගේ වත්තේ පිටිය වැට්ටික් කරගෙන කීයක් හරි හම්බ කරගන්නත් පුළුවන් මේ වගේ ට්‍රැක්ටරයක් හැදුවොත්. ඉතින් හැමෝටම පුංචි ගොවි පවුලකට ඉස්සර හරක බාන හිටියා වගේ මේ වගේ පුංචි ට්‍රැක්ටරයක් තිබුණා නම් ගොඩාක් දේවල් වලට පහසුයි. මේ වැඩසටහන මුලින්ම සුසන්ත මහත්තයා කිව්වා මේ ට්‍රැක්ටර් එකෙන් ඩීසල් ලීටරයකට කිලෝමීටර් 70 ගාණක් දුවා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ කාලේ හැටියට මේක හරි ඉතිරිය. මොකද පෙට්‍රල් ගණන් ගිහිල්ලා, බඩු ගණන් ගිහිල්ලා, ඩීසල් ගණන් ගිහිල්ලා, හැමදේම ගණන් ගිහිල්ලා තියෙද්දි මේ කෑලි එකතු කරලා තමන්ගේ දැනුම යොදාගෙන මේ වගේ තරුණයෙක් මේ වගේ දෙයක් කරන එක ඇත්තටම රටට ආඩම්බරයක්. මට නම් කිසිම කමකට නැති මිනිස්සුන්ට වැඩිය මේ වගේ මිනිස්සු මේ රටට ආශිර්වාදයක්. එහෙනම් රට නගන්න නම් අපි හැදෙන්න ඕනේ. අපි හැදෙනවා නම් දේශපාලකයත් රාජ්‍ය නිලධාරීනු දූෂිතයෝ හැදේ. ගෙදරින් පටන් ගමු, ගමෙන් පටන් ගමු. එතකොට අපිට පුළුවන් ඔය පිම්බත් ගිල්න මිනිස්සු ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මේ රට ගැන බලන්න. තව අලුත් දක්ෂයෝ අලුත් දේවල් අරගෙන එනවා ළඟදීම. ඔබේ ගමෙත් එහෙම කෙනෙක් ඉන්නවා නම්, ඔබේ නගරෙත් එහෙම කෙනෙක් ඉන්නවා නම් අපි කැමතියි. ඔහුව ලෝකෙටම පෙන්වන්න සහ අපිට පුළුවන් හැමදේම ඔහු වෙනුවෙන් උදව් කරන්න. අපි ලෑස්තියි. ඔබත් ලෑස්ති වෙන්න. අපිත් එක්ක මේ ගමන යන්න. ජය වේවා.